ලංකාවේ කොල්ල කෙල්ලොන්ට රුපියල් 10,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ඉයර්බඩ්ස් තුන තමයි මේ තියෙන්නේ. ඉතින් මට මේක එව්වේ balloon.lk එකෙන් ෆ්‍රී. දැන් ඉතින් අපි මේ ප්‍රොඩක්ට්ස් තුන අන්බොක්ස් කරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඒකට අපි The Lounge 28 එකේ අන්බොක්සින් බූත් එකට යමු. Nothing brand එකකින් එන CMF Buds 2 එක තියෙනවා. Soundco එකකින් එන R60i NC එක තියෙනවා. ඒ වගේම Redmi Buds 8 Lite එක අපි ගාව තියෙනවා. අපි ගමු Redmi Buds 8 Lite එක. Okay, let's see මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. Okay, මොකක්ද හොයනවා? guide book එක තියෙනවා. Right, Redmi Buds ටික තියෙනවා. අපේ ear tips ටික දාලා ගන්න පුළුවන්. වෙන මොකුත් නැහැ. අපි මේක ඉක්මනට unpack කරගමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඇත්තරම ගත්තොත් මේක එයාපෝඩ්ස් වලට ගොඩක් සමානයි. මේක ලස්සන ලයිට් එකකුත් තියෙනවා. මේකේ ස්මෝල් ඇන්ඩ් ලාර්ජ් සයිසස් දෙකකින් තියෙනවා ear tips. මාරු කරගන්න පුළුවන් මේකේ තියෙන ear tips වලට. දැන් අපි ගමු Soundco R60i NC එක. මේගොල්ලෝගේ පැකේජින් එක ලස්සනට එළියට ගන්න පුළුවන්. මේගොල්ලෝගේ ගයිඩ් බුක් එක තියෙනවා. ඊට පස්සේ ගත්තම ඇසසරිස් ටික තියෙනවා. සහ මේගොල්ලන්ට වයර් එකකුත් එනවා. මේ තියෙන්නේ earbuds දෙක. අපි අන්පැක් කරගමු. Soundco logo එකත් එක්ක මෙන්න මේ විදිහට තමයි අපිට මේක පේන්නේ. මේකත් එයාපෝඩ්ස් වලට සෑහෙන සමානයි. අපිට ඇත්තටම කම්ෆර්ටබල් මේක විදිහට තියෙන එක. Soundco එකේ වල ටිප්ස් වර්ග 3ක් හම්බ වෙනවා දෙක. දැන් අපි ගමු CMF by Nothing Buds 2 එක. මේගොල්ලන්ගේ පැකේජින් එක ලේසියෙන් විදිහට ගන්න පුළුවන්. යට මොනවා හරි තියෙනවා. give me a second. right, accessories ටික. මේගොල්ලන්ගේ guide book එක තියෙනවා. ear tips ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ මේගොල්ලන්ගේ මේ ලස්සන earbuds දෙක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපිට earbuds දෙක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔගොල්ලෝ මේ ප්‍රොඩක්ට්ස් තුනේ අන්බොක්සින් එක දැක්කනේ. අපි මේවායේ ලිසනින් එක්ස්පීරියන්ස් එක ප්‍රොෆෙෂනල් ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් වෙන The Lounge 28 එකේ මිස්ටර් නිරෝෂන් තිලකරත්නගෙන් අහලා බලමු මොන වගේ ලිසනින් එක්ස්පීරියන්ස් එකක්ද තියෙන්නේ කියලා. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් මේ Redmi එකේ තියෙනවා 12.4mm drive එකක්. මේ දෙකට තියෙන 11mm drives දෙකක්. ඉතින් අපි යන් ගිහලා අහලා බලමු. right, මම ඇවිල්ලා තියෙන්නේ මිස්ටර් නිරෝෂන් තිලකරත්න ගාවට. ඉතින් මේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික මොකද හිතන්නේ මේ ඩිවයිසස් ගැන? මම දන්නවා අයියා මේක කලින් try කරලා බැලුවා කියලා. සෑහෙන හොඳයි. අර ප්‍රයිස් පොයින්ට් එකෙන්ද හිතන්න ඕනේ සවුන්ඩ් වයිස් ද හිතන්න? අපි මේක ගත්තොත් සවුන්ඩ් වයිස් පළවෙනියට සවුන්ඩ් වයිස් මොකක්ද අයියා ප්‍රිෆර් කරන්නේ? සවුන්ඩ් වයිස් ප්‍රිෆර් කරන්නේ මම CMF එක. ඒකට රීසන් එකක් තියෙනවා. ඒකේ ඇත්තටම සවුන්ඩ් එක හරිම ක්ලැරිටි එක හොඳයි. නොයිස් කැන්සලේෂන් ඇත්තටම Soundco එක ගොඩක් හොඳයි. නමුත් මේක ඊට වඩා ගොඩක් හොඳයි සවුන්ඩ් එක. මේක බැලන්ස් සවුන්ඩ් එක. මොකද Soundco එකේ ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පොඩ්ඩක් ලෝ එන්ඩ් එක වැඩි. ඒතකොට ලෝ එන්ඩ් එක වැඩි කියන්නේ හයිස් පැත්ත ටිකක් අඩුයි. ඒතකොට සවුන්ඩ් එක ටිකක් බැලන්ස් නැහැ. සාමාන්‍යයෙන් අර ලොකු බේස් එකක් එක කෙනෙක්ට අහන්න ඕන නම් ඒක හොඳ වෙයි. නමුත් මම සවුන්ඩ් වයිස් ඒක ගොඩක් ක්ලැරිටි සවුන්ඩ් එකක් දෙන එකක් නෙවෙයි. මම මේ CMF එක සෑහෙන හොඳයි. අපි බ්‍රයිස් වයිස් ගත්තොතින් මේක තමයි මේ බජට් රේන්ජ් එකේ තියෙන අඩුම එක සහ මේකේ තමයි ලොකුම ඩ්‍රයිව් එක තියෙන්නේ. මේ තමයි Redmi ලගේ Bud 8 Lite. අය මේක ගැන මොකද අයිඩියා එකක්? මේක ඇත්තටම මම ආසුනේ noise cancellation එක හොඳයි. ඒ පැත්ත තුනේම හොඳයි. හැබැයි මේකේ CMF එක තමයි මගේ number 1 choice එක. ඒකේ තරම් low end එකක් නෑ. මේකේ ඒ low end එක අඩුයි කියන්නේ highs පැත්ත ටිකක් වැඩි වෙනවා. හැබැයි මේකේ මම හිතන්නේ මේකේ price එක අඩු මේක මේකනේ. අඩු මේක. ඒකත් එක්ක බලද්දි මේක ගොඩක් ඉදිරියෙන් තියෙන. ප්‍රයිස් වයිස් කාට හරි CMF එක affordable නැත්නම් මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඒ සවුන්ඩ් එක ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි ගත්තොත් දැන් Soundco එකේ මේක ගොඩක් වෙලාවට තියෙන්නේ ඒගොල්ලෝ මාකට් කරන්නේ noise cancellation පැත්තෙන් ගොඩක් හොඳයි. අයියාගේ ඔපිනියන් එක මොකද්ද මේක noise cancellation පැත්ත? Definitely Soundco එක තමයි best noise cancellation තිබ්බේ. සවුන්ඩ් එක නරකයි නෙවෙයි. මම කියන්නේ low end එක චුට්ටක් වැඩි කියලා. noise cancellation එක පැත්තෙන් ඉස්සරහින්ම තියෙන්නේ Soundco එක. ඒකේ definitely ඒක තමයි winner. right, thank you so much අය. okay, you're welcome. ඉතින් ඒ තමයි මිස්ටර් නිරෝෂන් තිලකරත්නගේ ලිස්නිං එක්ස්පීරියන්ස් එක. ඒ වගේම මම කියන්න ඕනේ මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල giveaways ගණනාවක් යනවා. ඉතින් ඒවට ඔයාලා ජොයින් වෙන්න මගේ වීඩියෝස් තව කට්ටියට ෂෙයා කරලා තියන්න. මේ වගේ ටෙක් අප්ඩේට්ස් එක මම ඉදිරියටත් එනවා. මම කුමාර් ජයරංග.